පැත්තකින් දිලා බුද්ධි. මම චුට්ටක් කොණ්ඩේ ලස්සන විදිහට බලන්න. අපි චයිනා ටවුනේ හොයන්නේ චයිනා ටවුනේ ඩුබායි කෙනෙක් නෙවෙයි. Happy birthday to you. Happy birthday to you. Happy birthday. Happy birthday. Happy birthday. හරි. අපේ අක්කගේ රංගනේ බොරුව දාන්නේ. හායි කොහොමද හැමෝටම මං හිතනවා හැමෝම හොඳින් නැති කියලා. ඉතින් මේ මගේ ජීවිතයේ ගෙවෙන තව අවුරුද්දක්. මේ අවුරුද්ද මට හරි විශේෂයි. මොකද අපි සාමාන්‍යයෙන් අර තරුණ වයසේ ඉඳලා ලොකු වයසට එන්නේ. මං හිතන්නේ මේ ඒ අවුරුද්ද. Happy birthday dear Avika. Happy birthday to you. සාමාන්‍යයෙන් ගැහැල් ළමයි වුණාම අර කියනානේ 20න් වගේ පස්සේ වයස යන්නේ නැහැ කියලා. හැබැයි ඇත්තම කියනවා නම් මට මේ ගෙවුණු අවුරුදු 20 30 කාලේ මගේ ජීවිතේ මට ගොඩාක් හිමිවීම් ලැබුණ, මගේ ජීවිතේ අත්දැකීම් ගොඩක් ලැබුණ ලස්සනම කාලයක් විදිහට තමයි මම නම් දකින්නේ. ඉතින් මම මේ ජීවිතේට හරිම ආදරෙයි. ඒ හින්දාම තමයි මම මේ YouTube channel එකත් පටන් ගත්තේ මගේ ජීවිතේට මතක ගොඩක් එකතු කරගන්න ඕනෙම හින්දා. හරි දැන් කාලා ඔක්කොම ඉවරලා තමයි මේ තෑගි බලන්නේ. ක්‍රවුන් එක නම් ටිකක් ගැලෙව්වා. බලමට මම චුට්ටක් ඉවසිල්ලක්ම නැති හින්දා මම චුට්ටක් බැලුවා. මේක යති මට දෙන්නේ තඩියක්. තෑන්ක්ස් මගේ තඩිසා. මං ආසයි වයිට් කලර් ෂූ එකට. මගේ නම් වයිට් එකක් තියෙනවා. හැබැයි ඒක ගැලවිලා තිබ්බේ. දැන් මට එකක් තියෙනවානේ. මේක දාන්න පුළුවන්. හරි මම මේක දාන්න බලන්න. මං ගොඩාක් මේකට අසන් හිටිය මෙහිට ආව කාලේ ඉඳලා මේක අරගන්න. ෆයිනලි මට හම්බ වුණා. මේක පස්සේ ඕපන් කරලා බලන්න කියලා කියන්නේ. ඒක පස්සේ ඕපන් කරලා බලන්න මේක මාරු සුවඳයි. මේකත් අදීසකින්නේ. හරිම ලස්සනයි. ටිකක් බලන්නකෝ. මේ දවස්වල මෙහෙට ගොඩාක් සීතලයි. දැන් දුබයි වල දැන් සීසන් එකනේ. ඒක හින්දා ඉතින් මේ මම ආසම් ජාති විදිහේ ෆෝටෝයක් ඔයගලන්ට ඉස්සරහා වීඩියෝ වලින් බලා ගන්න පුළුවන්. මම මේක ඇඳලා වීඩියෝස් දැම්මහම thank you. මට බෑග් එකට දාලා තිබ්බම ලේසි. මම ආසම් කරන බෑග් මියා මගේ මම සමන කරාට බෑග් ලස්සනයි කියලා දැන් ඒකම මම කාට් එකට දාලා තියෙනවා. ඉතින් ඒ මොඩේක තමයි තව බෑග් එක.
මට මේ කලර්ස් වලින් බෑග් නැතුව තිබ්බේ. මම ආස ලොකු බෑග් වලට. මම ලංකාවේදී නම් බොල් කියන්න ඕනේ නැහැනේ. ලොකු බෑග් තමයි දාන්නේ. මොකද ගොඩාක් තැන් වලට යවෙන හින්දා මේක පෙන්වන්න බෑ. Yes, what is this? මං කැමති පාට clothes දෙකක්. මේ දෙකත් ඉස්සරහ වීඩියෝ වල ඔයගලන්ට බලන්න පුළුවන්. මං ඇඳගෙන ඉන්නවා. මගේ beauty products මට ඉවරලා තිබ්බ මේවා හම්බ වුණා. These two and Cindy. Thank you. මගේ කේක් එකේ තිබ්බනේ බැලුන්ස් ටිකක්. ඉතින් මගේ මේ අවුරුදු විශ් එකත් එක්කම මම ඒ ටික අහසට යවුවා. දැන් මේ 22 පාන්දර හරියට වෙලා 2:00 22 නෙමෙයි 23 පාන්දර. දැන් අපි හෙට ඒ කියන්නේ අද රෑට අපි යන්න හදන්නේ ඩුබායි. ඉතින් දැන් තමයි බඩු ඔක්කොම පැක් කරන්නේ. මොකද ඊයේ කියන්නේ 22 මට ක්ලාස් එකේ එක්සෑම් එකක් තිබුණා. ඉතින් මම චුට්ටක් ඒකට ස්ට්‍රෙස් වෙලා හිටියේ. ඊට පස්සේ දැන් ඔන්න අද බඩු ටික පැක් කරනවා. ඩුබායි වලට යන්න. Good morning. දැන් මට good morning. දැන් වෙලාව 10:28. අද මම මගේ vlog එක පටන් ගන්නේ Union menstruation එකේ. අද මගේ birthday. බලමු අද මොනවද වෙන්නේ කියලා. දැන් නම් strawberry කනවා. එයාපෝට් එකට යන්න තියෙනවා. So excited. Happy birthday to you. Happy birthday, dear Avishkananda. Happy birthday to you. අපේ අම්මා තාත්තා පවුලේ අයට පස්සේ අපි වැඩිපුරම කාලෙ ගියපු තැන මෙතන. නැටුම් පන්තිය. මේ ඉන්නේ මගේ සර් මිස්.
ඉතින් ඒ වගේම දෙව්ගී තනුගී. මං නැටුම් පන්තිය ගැන කියන්න එක කෙටියෙන් කිව්වොත් ඇත්තටම අපි හැදුණු තැන සහ දැනටත් අපි හැදෙන තැන මෙතන. දරා ගැනීම, ඉවසීම, අදටත් මේ හැමදේම කාලය කළමනාකරණය කරගෙන කරන තැන ඉඳලා හැම දෙයක්ම අපි ඉගෙන ගත්තේ ඇත්තටම අපේ පන්තියේ. ඉතින් මං විශ්වාස කරනවා මේ මතක අපේ ජීවිතවල හැමදාටම රැඳිලා තියෙයි කියලා. මේ තියෙන්නේ එදා මට දෙව්ගී තනුගී දුන්න ලස්සන බර්ත්ඩේ කාඩ් එක. මේ වගේ බර්ත්ඩේ කාඩ් වගේම අපේ ජීවිතවල ලස්සන මතක හිටින දවස්වලට මේ දෙන්න ඒ කාලෙදිත් අපිට බර්ත්ඩේ කාඩ් හදලා දීලා තියෙනවා. ඒවා හරිම ලස්සන හදයක් කියනද පුංචි කාලේ ඉඳලා මේගලන් හැදුනේ කියන්නේ අපි ළඟම ඉඳලානේ නැටුම් අපි නටන ඉදිය බලන් ඉන්නවා. නැටුම් පන්තියේම මේ දෙන්නත් ඉන්නේ. හැබැයි මම හිතුවා දැන් මේගලන් ටිකක් කාලේ ලොකු වෙලා නිසා ඒ ආදරේ ඒ බැඳීම් චුට්ටක් අඩු වෙලා ඇති කියලා. එහෙම නෑ. මං හිතන්නේ ඒගොල්ලන් ලොකු වෙන්න දැන් ඒ බැඳීම් තව වැඩි. ඒ ඉදුරට ගහන්නේ ඒ ළමයි. ඒකට කියන්නේ අනිත් ගානේ අංකෝ නානේ අංකෝ නානේ ඊට පස්සේ ඉතින් දැක්කනේ කලින් වීඩියෝ එකේ නාන්න යමු කියන. ඉතින් අපි කොහොම හරි ගිහලා නෑවා. පූල් එකේ ටිකක් වෙලා බැහැලා ඉඳලා දැන් මේ යන්න හදන්නේ අපි ඩුබායි මෝල්. පූල් එකේ බැහැලා හිටපු නිසා අපි යන්න පුළුවන් වෙලාව චුට්ටක් පරක් වුණා. හැබැයි දැන් මේ ඉක්ම දිගට ලෑස්ති වෙලා අපි යන්න හදන්නේ ඩුබායි මෝල්. underwater world එක බලන්න. තනුගී දෙව්ගී
Hello, good evening everyone. I'm Sujit. For your safety, don't put your hand in water and remaining on the seat. If you have any question, you can ask. Just stand there. Actually, now we are on the top of 10 million liters of seawater. 10 million? Yeah, 10 million liters, and the depth of the aquarium is 11 meters, nearly 35 to 40 feet. And there are more than 20,000 fish inside this tank altogether. This is aquarium, and the upper level is underwater. So altogether, more than 33,000 individuals we have. Yeah, look this one. This is sand tiger shark. We have 18 sand tiger sharks. So this one is, actually this is an adult one. So they have nearly 100 teeth when you go through. ඉතින් මේ අර දුබයි වල ඔයගලන් දකින්න ඇති ඇක්වේරියම් එකේ අපිට මාළු බලන්න පුළුවන්. ඒකේ මේ උඩට ඇවිල්ලා අපිට ඒගොල්ලන් ඒකේ රවුමක් එක්කයි යනවා. අර කලින් දැක්කේ දිය කිඳුරිය ඔයගලන් දැකලා තියෙනවද? ඒගොල්ලන් පල්ලෙහාට බහැලා ලස්සනට dance කරන්නේ. ඒගොල්ලන් පල්ලෙහාට බහිනදී තමයි ඒ දැක්කේ. හැබැයි ඒක අපිට බලන්න බැරි වුණා. මොකද ඒක හරියටම රෑ 8:00 හෝ 9 ඇතුළත තමයි ඒගොල්ලන් ඒක තියෙන්නේ. ඉතින් අපිට ඒක නම් බලන්න බැරි වුණා. ඊට පස්සේ අපි මේ යන්නේ මාළු කොම්බල්ලේ වුණාට පස්සේ ඒක නිකන් සූ එකක් වගේ තියෙනවා. සත්තු ගොඩක් ඉන්න. හැබැයි මට නම් ඒක දැක්කම හිතුනේ ලංකාවේ සූ එක පොඩ්ඩක් හොඳයි කියලා. මේකේ ටිකට්ස් ගැන කතා කරොත් ඩිරාම් 290ක් වගේ වෙනවා කෙනෙක්ට. පොඩි අයට ඊට වඩා අඩුයි. ඩිරාම් මට මතක නැහැ පොඩි අයට ගාණක් කොච්චරද කියලා. ලොකු අයට නම් 290ක් වගේ වෙනවා මේකේ ටිකට් එක. හැබැයි ඒ ටිකට් එකට අපිට කෑමත් ටිකක් හම්බ වෙනවා. මෙන්න ඉන්නවා බිබි වගේ. මේක නම් හැබැයි ටිකක් හොඳ දෙයක් කියලා හිතුණා. මෙතන මාළුන්ට කන්න දෙන්න පුළුවන්. එතනම කෑම තියෙනවා. ඒගොල්ලන් අපිට පොඩි ඩප් එකකට වගේ දාලා දෙනවා කෑම. ඒවා මාළුන්ට දාන්න පුළුවන්. එතකොට ඒගොල්ලන් අර රංචෝ වගේ ඇවිල්ලා මේ පේන්නේ රංචෝ වගේ ඇවිල්ලා ඒගොල්ලන් ඒවා කනවා. ඒක දකිද්දි හිතට හරි ආසයි. එතනම බ්‍රිටිෂ් ඌ එහෙම දෙනවා. අපේ අත ඔක්කොම පියද ගන්නත් පුළුවන්. මෙලේ පත් වෙයි දන්නේ. පතුර බය වෙනවා මූ ඔක්කොම අපේ අඟර හරියගෙන ඉන්නවා. කවුරුද බය වෙන්නේ නැන්නේ අපි දැක්කට මේකයි. ඒකේ යට පොඩි ගුහාවක් වගේ තියෙනවා. ඒ වතුර තියෙනවල යට. ඒකට ගිහිල්ලා අපිට මේ එළිය බලන්න පුළුවන්. එතකොට අපි අර වතුර යට ඉන්නේ. ඉතින් ඒකත් පොඩි අලුත් එක්ස්පීරියන්ස් එකක්. ඊට පස්සේ අපි මේ ගියේ රිෆ්‍රෙශ්මන්ට් තියෙන තැනට. මේ තමයි ඒ කැන්ටීන් එක. අපිට එතනින් කෑම අරගන්න පුළුවන්. අපේ ටිකට්ස් වල ගාණ අනුව තමයි ඒක ඩිපෙන්ඩ් වෙන්නේ. එතනින් කෑම අරගන්න පුළුවන්. මොකද එයාලගේ එක එක විදිහ පැකේජස් තියෙනවා. ඔයගලන්ට මේකේ ඩයිවින් කරන්න පුළුවන්. එතකොට ඒගොල්ලන්ගේ ෂාර්ක් ටයිම් කියලා තියෙනවා. ඒ කියන්නේ මාළු එක්ක ඔයගලන්ට ස්විම් කරන්න පුළුවන්. ඒ වගේ එක එක පැකේජස් තියෙනවා. අපි මේ ගත්තේ ඒ කියන්නේ මේ සූ එක බලන්න
තියෙන පැකේජ් එක විතරයි. ඉතින් ඔයාලට කැමති නම් ඒක එක විදිහේ පැකේජස් ඔයාලට අරගන්න පුළුවන්. හරි. මම දෙයක් අහන්නද? ඔයගලන්ට හිතෙන්නේ මේ කිඹුලා ඇත්ත කිඹුලෙක්ද බොරු කිඹුලෙක්ද? හරි. දැන් අපි කන්නවා. මේගොල්ලන් කැම ගේනක තමයි අපි අද කන්නේ. කොහෙන්ද දෙව්ගී? අද අපි කන්නේ චයිනා හොටෙල් චයිනා ටවුන් එකේ. චයිනා ටවුන් එකේ තියෙන. අපි මේ ඩුබායි ඉන්නේ ඔබ දන්නේ නැති කලින් ඉඳලා අපි බ්ලොග් එකක් ගෙනාවා. අපි චයිනා ටවුන් එකේ ඉන්නේ චයිනා ටවුන් එකේ ඩුබායි මෝල් එකේ. ඉතින් අපි මේව රස බලලා ඕගන්ට කියන්නම්. ඕගොල්ලෝ මේව try කරන්න. හැමදාම try කරලා සතුටින් ඉන්න. bye bye. මේ ගලවන්නන්නේ මේ ගලවන්නන්නේ මේ ජීවිතේදී මං ගොඩාක් දේවල් වලට මුහුණ දුන්නා. හැබැයි මේ හැම දෙයකටම මුහුණ දෙන්න මගේ ළඟ ශක්තියක් හිටියා. ඉතින් ඒ ශක්තියට මගේ ආදරයට මං ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ උපන්දිනේ සමරන්න මේ පාර අපේ අම්මත් මගේ ළඟ හිටියා. ඉතින් මං හිතනවා ජීවිතේ ඉස්සරහට ගෙවෙන හැම දවසක්ම මට සුබ වෙයි කියලා. ස්තුතියි මම වීඩියෝ එක බලුවට. ගිහින් එන්නම්. සුබ දවසක්.